සාදරයෙන් පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් මම අද ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද ඔයාලට පොදු පරීක්ෂණ පේපරේ ප්‍රශ්න 1 ඉඳන් ප්‍රශ්න 50ට පිළිතුරු මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලගේ පේපරේ තියෙනවා නම් ඔයාලට පුළුවන් පේපරේ ළඟට අරන් ඔයාලගේ පේපරේ ඔයාලගේ හරි ප්‍රශ්න ටිකට හරි මාක් කරගන්න. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ තමයි උත්තර අංක 4, ඒ කියන්නේ වියට්නාමය. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි පිළිතුරු අංක 3 ඇගලුම් හා රිදිවිල කියන පිළිතුර. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තිබ්බේ ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් නිකුත් කළ ආසන්නතම නිවාස හා ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය කුමක්ද කියලා. ඉතින් මේකට සමහර කට්ටිය පිළිතුරු ගාලා ඇති කොළඹ කියලා. ඒත් මෙතන ප්‍රශ්නට අනුව මේකට නිවැරදි පිළිතුර වෙන්නේ ගම්පහ කියන පිළිතුර. ඒ කියන්නේ පිළිතුරු අංක 2. ඒ අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හතරවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ 2026 වර්ෂයේදී හොඳම චිත්‍රපටයට හිමි ඔස්කා සම්මානය දිනාගත් චිත්‍රපටය කුමක්ද කියලා. ඉතින් ඒකට පිළිතුරු අංක 1 One Battle of the Another කියන පිළිතුර තමයි හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පළවෙනි පිළිතුර. ඒ කියන්නේ හෙල්ල විසිකිරීම කියන පිළිතුර. ඊළඟට ඔයාලෙන් 6 වෙනි ප්‍රශ්නෙට අහලා තිබ්බ එකට පිළිතුර තමයි පිළිතුරු අංක 2 ජාතික පුනරුදයක් උදෙසා කියන පිළිතුර. අපි බලමු 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුර කුමක්ද කියලා. 7 වෙනි එකට පිළිතුර තමයි පිළිතුරු අංක 2 ඕමානි සහ ඉරානය කියන පිළිතුර. ඒ වගේම 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 5 ඒ කියන්නේ රුසියාව කියන පිළිතුර. ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 3 ස්පාඤ්ඤ. අපි බලමු 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර කුමක්ද කියලා. 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 4. ඒ වගේම 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 1. ඒ වගේම 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 2. 13 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි 1975 කියන පිළිතුර. ඒ කියන්නේ පිළිතුරු අංක 3. ඒ වගේම 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පෙරවරු 7:15 කියන පිළිතුර. ඒ කියන්නේ පිළිතුරු අංක 2. ඒ වගේම 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 3. ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 4 0.6 කියන පිළිතුර. ඊළඟ අපි බලමු 17 වෙනි ප්‍රශ්නෙට පිළිතුර කුමක්ද කියලා. 17 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 3 රුපියල් 3,01,560 කියන පිළිතුර. ඊළඟට 18 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 4 රුපියල් 57,440 කියන පිළිතුර. 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 5. ඒ වගේම 20 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 1 රුපියල් 360 කියන පිළිතුර. 21 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 5. 22 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 4. 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 3. 24ට උත්තරේ පිළිතුරු අංක 4. ඒ වගේම 25 වෙනි උත්තරේ තමයි පිළිතුරු අංක 2. 26 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 5. ඒ වගේම 27 වෙනි උත්තරේ පිළිතුරු අංක 1. 28 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි පිළිතුරු අංක 5. 29ට උත්තරේ පිළිතුරු අංක 1. ඒ වගේම 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි පිළිතුරු අංක 3. ඒ වගේම 31 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 2. 32 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 3. 33 වෙනි උත්තරේ තමයි පිළිතුරු අංක 4. ඒ වගේම 34ට සහ 35ට නම් ප්‍රශ්න දෙකටම උත්තරේ පිළිතුරු අංක 1. අපි බලමු 36 වෙනි ප්‍රශ්නේ නම් පිළිතුරු මොනවද කියලා. 36 වෙනි ප්‍රශ්නේ පිළිතුර තමයි පිළිතුරු අංක 4. ඒ වගේම 37 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 2. 38ට උත්තරේ පිළිතුරු අංක 1. ඒ වගේම 39ට උත්තරේ පිළිතුරු අංක 5. 40 වෙනි ප්‍රශ්නේ උත්තරේ තමයි පිළිතුරු අංක 4. 41 වෙනි ප්‍රශ්නේ පිළිතුර තමයි පිළිතුරු අංක 3. 42 වෙනි ප්‍රශ්නේ උත්තරේ පිළිතුරු අංක 4. 43 වෙනි ප්‍රශ්නේ උත්තරේ තමයි පිළිතුරු අංක 3. ඒ වගේම 44ට උත්තරේ පිළිතුරු අංක 5. 45ට පිළිතුරු අංක 1. 46 වෙනි ප්‍රශ්නේ පිළිතුර තමයි පිළිතුරු අංක 3. 47 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 4. 48ට උත්තරේ පිළිතුරු අංක 1. 49ට උත්තරේ තමයි පිළිතුරු අංක 2. 50ට උත්තරේ පිළිතුරු අංක 1. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට ගෙනාවේ අද ඔයාලා ලියුව පොදු පරීක්ෂණ පේපරේ 1 ඉඳන් 50ට පිළිතුරු ටික. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඒකන පහලින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මගේ WhatsApp channel එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ඒ channel එකට join වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම්
channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.